සුබ දවසක් ඔයාලා හැමෝටම අදත් ඔයාලව ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා මැජික් බුක් YouTube නාලිකාවට. ඉතින් මේ විශ්ව ආශිර්වාදයේ මේ සබහාදහමේ ආශිර්වාදයේ සමගින් ඔයාගේ ජීවිතේ දිනින් දින දියුණු වෙන්න කියලා හදවතින්ම අදත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් මම ඔයාලට ධනාත්මක වීඩියෝවක් අරගෙන ආවා. මේ නොවැම්බර් මාසයේ මුල් සති දෙක ඔයාලට සතුටින් ධනාත්මකව ඔයාගේ ජීවිතේ ගෙවන්න, ඔයාලට අවශ්‍ය දේවල් ආකර්ෂණය කරගන්න මේ වීඩියෝ එක ඔයාලට උපකාරයක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් නරඹන්න. ඔයා තාම මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ channel එකේ අනිත් වීඩියෝත් නරඹන්න කියලා මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් මේ දකින්නේ ඊටාම විශේෂය පමණයි. ඒක කියන්න ඕන. ඉතින් නොවැම්බර් මුල් සතියේ නව ආරම්භයකට ප්‍රබල ශක්තියක් දෙනවා ඔයාට. විශ්වයට පණිවිඩ දෙනවා. ඒ වගේම ඔයාටත් විශ්වයට සුබ පැතුමක් සමග මේ ලස්සන ආරම්භය දෙනවා. දන්නවද ලස්සන ළමයි මේ මාසයේ මුල් සති දෙක ආගේ ජීවිතේ විශේෂ වෙලාවක්. ඒ කියන්නේ ඔයාගේ අතීතය හැරදාලා නව ශක්තියකින් ඔයාගේ අනාගතේ ගොඩනගා ගන්න කාලයක්. පළමු සතියේදී ඔයාලට ලැබෙන්නේ ඔයාගේ මනස නිවීමේ සහ මනසේ සුවිශේෂ පැහැදිලි බවක්. ඔයාටම තේරෙවි වැටහෙවි ඉස්සර කළ මෝඩකම් ගැන කරපු දේවල් ගැන හිත පසුතැවෙන්න ඕන නැහැ කියලා. ඔයා දැන් ඉන්නේ වර්තමාන මොහොතේ ලස්සනට සතුටින් පුරුදු මොහොතක කියලා. දැන් තමයි ජීවිතේ විඳින්නේ කියලා. ඒක තමයි ඔයාට ලැබුණ විශ්වයේ උතුම්ම තෑග්ග. මෙහෙම හිතනවා දිනෙන් දින ලස්සන වෙනවා, දියුණු වෙනවා, සාර්ථක වෙනවා, ජීවිතේ සාර්ථක විදිහට ගෙවෙනවා සහ ඔයා ලස්සන ජීවිතේ ගොඩනගා ගන්නවා. කියන්න බැරි 아무තු පුදුමාකාර සතුටු සිතිවිලි හැඟීම් ඔයාට එන්න පටන් ගන්නවා. දැන් තමයි ජීවත් වෙන්නේ කියන හැඟීම ඔයාට දැනෙන්න පටන් ගන්නවා. ඔයාටම දැනේවි ඒ දේවල් ඔයාට හැඟෙන විදිහ. දෙවැනි සතියේදී ඔයාගේ බල ශක්තිය වැඩි වෙනවා. නව අවස්ථා, නව මුහුණුවරකින්, නව සම්බන්ධතා සමග. ඒ වගේම විශ්වයට කියනවා සූදානම් වෙන්න. මගේ ආශිර්වාද පිළිගන්න කියලා. ඒ වගේම ඔයාට අනිවාර්යෙන් මේ සති දෙක දැනෙන්න පුළුවන් හුඟක් සිද්ධි වෙනවා. පළවෙනි මම් පෙතට ආරම්භයක් වගේ තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. ඒ දේවල් ඔයාටම තේරෙවි. ඒ නිසා ඔයා හදවතින්ම විශ්වයට මෙහෙම කියන්න. මම පියාඹන්න සූදානම්. මට විශ්වයේ විශ්වාසයි. මට ලැබෙන්න යන්නේ මගේම සුබ සාර්ථක අනාගතයයි. ඒ වගේම සෑම උදෑසනකම ඔයා මේ ඇෆර්මේෂන් කියන්නේ. එතකොට ඔයාට ඔයාගේ දවස තවත් ලස්සනට සාර්ථක උදා කරගෙන ඔයාගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට කරගන්න පුළුවන්. මගේ ජීවිතේ නව ආරම්භයකට පියමං වෙනවා. මම විශ්වය සමග ගැළපෙමින් ජීවිතේ ගොඩනගනවා. සෑම දිනකම මට අලුත් අවස්ථාවන් ලැබෙනවා. මම ආදරයෙන් ධනාත්මකත්වයෙන් පිරී සිටිනවා. මතක තියාගන්න නොවැම්බර් මුල් සති දෙක අත්විදින හැම දෙයක්ම ඔයාගේ ඉදිරියේ යහපත් කරන ලක්ෂණයක් විදිහට බලන්න. ඒ වගේම නොවැම්බර් කියන්නේ අවසන් නොවන ආරම්භයක මාසයක්. ඔයාට අද ඉඳලා පුළුවන් ඔයාගේම ශක්තියෙන් ඔයාගේම විශ්වය මණිකක් වගේ තනා ගන්න. ඉතින් අද නම් ඔයාලට මම අරන් ආවේ පුංචි වීඩියෝවක් නොවැම්බර් සති මුල් දෙක ඔයාට ගෙවන විදිහ. දැන්ටමත් ඉතින් සතියක් අවසන්. ඔයාටම හිතා ගන්න පුළුවන් මේ සතිය කොහොමද ගෙවුනේ කියලා. ඔයාම කල්පනා කරලා බලන්න. වෙනදාට වඩා නැවුම් උද්‍යෝගයකින් ඔයාගේ දවස ගෙවෙනවා සහ ඔයාගේ වැඩ කටයුතු සිද්ධ වෙනවා සාර්ථකව. සමහර විට ඔයා හිතන පතන දේවල් පවා ඔයාට පුංචි දේවල් වුණත් ඒ දේවල් ඒ විදිහටම ලැබිලා ඇති. ඉතින් බලන්න එහෙම දෙයක් ලැබිලා තියෙනවා නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාගේ ජීවිතේ මේ සති දෙක විතරක් නෙවෙයි මේ නොවැම්බර් මාසේ, ඊට පස්සේ දෙසැම්බර් මාසේ, ජනවාරි වගේ මුළු ජීවිතේම අද ඉඳලා මුළු ජීවිතේම ලස්සනට අතීතයේ සිදු වුණ දේවල් අමතක වෙලා ඉදිරි ජීවිතේ ලස්සනට සතුටින් ගෙවන්න මේ විශ්ව ආශිර්වාදේ, මේ සබහාදහමේ ආශිර්වාදේ, ඔයාගේ ඊට දෙවියන්ගේ, ඔයාගේ එන්ජල්ලාගේ ආශිර්වාදේ, සීල දෙවියන්ගේ ආශිර්වාදේ සමගින් ඔයාගේ ජීවිතේ යහපත් එකක් වේවායි හදවතින් ප්‍රාර්ථනා කරන ගමන් මගේ වීඩියෝ නරඹන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.